අපි බලන්න යන්නේ බලු පැටියා හොඳට හයිඩ්‍රේටඩ්ද නැත්නම් ඩීහයිඩ්‍රේටඩ්ද කියලා. ඒ කියන්නේ එයාට අවශ්‍ය කරන තරම් ජලය එයාගේ ඇඟේ තියෙනවද? එහෙම නැත්නම් එයා විජලනය වෙලාද ඉන්නේ කියලා තමයි බලන්න යන්නේ. එතකොට මෙයාගෙන් තමයි අපි බලන්නේ. එතකොට බලන්න පුළුවන් එකක් තමයි මෙන්න මේ විදුරු මාස් තියෙන්නේ. මේ විදුරු මාස් අල්ලලා බලනකොට හොඳට වෙට් විදිහට හොඳට තියෙනවා නම් අත ඇලවෙන්නේ නැතුව ස්ටිකි ගතියක් නැතුව හොඳට තියෙනවා කියන්නේ එයා හොඳට හයිඩ්‍රේටඩ් එක්කෙනෙක්. එතකොට එහෙම නැතුව අත තිබ්බම ඇලවෙන ගතියක් ස්ටිකි ගතියක් තියෙනවා නම් එයා ඩීහයිඩ්‍රේටඩ්. ඒ කියන්නේ එයා විජලනය වෙලා ඉන්නේ එක්කෙනෙක්. ඒ වගේම අනිත් එක තමයි මෙන්න මෙහෙම විදුරු මහ මෙහෙම තද කරලා ප්‍රෙස් කරලා අතාරින්න පුළුවන්. එතකොට එහෙම අතාරියට පස්සේ තප්පර දෙකක් වගේ යනකොට ඒක යථා තත්ත්වයට එනවා නම් එයා හොඳට හයිඩ්‍රේටඩ් බවුවෙක්. එහෙම නැත්නම් එයා විජලනය වෙලා ඉන්නේ කෙනෙක්. එතකොට තව බලන්න පුළුවන් එක විදිහක් තමයි මෙතන පින්ච් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාලගේ මෙහෙම ස්කින් එක මෙහෙම පොඩ්ඩක් මේවා කරලා බලන්න පුළුවන්. එතකොට ඉක්මනටම ඒක යථා තත්ත්වයට එනවා නම් එයා හොඳට හයිඩ්‍රේට් වෙලා ඉන්නේ කෙනෙක්. එහෙම නැත්නම් එයා විජලනය වෙලා ඉන්නේ කෙනෙක්. එතකොට ඔයාලගේ පවුවත් විජලනය වෙලා ඉන්නේ කෙනෙක් නම් එයාට හොඳට ජලය දෙන්න ඕනේ. ස්පෙෂලි මේ රස්නේ දවස්වල හොඳට ජලය දීලා හොඳට හයිඩ්‍රේට් කරලා තියාගන්න ඕනේ. නැත්නම් ගොඩක් විජලනය වුණොත් එයාලට මාරාන්තික වෙන්න පුළුවන්.